ආයිබෝවන් ඉතිං ජැටිය රයිට් මොනවද අලුත් දේවල් තියෙන්නේ ආශා? තැඹිලි ගෙඩිය. ඔව් නේද? තැඹිලි ගෙඩියෙන් ළමෙක් හදන විදියට ගැන තමයි මම හිතන්නේ මේ දවස්වල. තැඹිලි ගෙඩිය සූටි මැණික රත්තරන් කියලා සින්දුවකුත් තියෙන නේද? නේ ජනොත් මොකද වෙන්නේ? බැලුවේ නැද්ද වීඩියෝ එක? අලුත් එක බැලුවේ නැහැ? අලුත් එක දිලා හොය බලමු අර අරඹ කිව්ව කතාවම තමයි උතුම් තියෙන්නේ බා. අර අපි මේ මතකද මං හිතන්නේ මේ අර පොත් ගැන නෑ ඕ නේ තැඹිලි ගෙඩියක් බීලම කතා කරනවා නම් වැඩේ නේද? පොඩි ආදරයක් තියෙනවා. කොහොම හරි මොකද්ද ඉතින් ඇත්තටම මේකෙන් පේන්න ලංකාවේ මොකද්ද වැඩ තියෙන්නේ? මම අර ජනෝත්මල්ලි දැන් තිරණ කිව්ව ලස්සන කතාවක් තිබ්බා. ඒ තමයි මම ඉස්සර කිව්වා මීට සති කිහිපයකට කලින් ලංකාවේ ගොඩාක් ප්‍රශ්න වල තියෙන්නේ සෙක්ස් ප්‍රශ්නයක්. ඔව්. ලිංගිකත්වය හා සම්බන්ධ ප්‍රශ්නයක් කියලා. දැන් තිරණ කිව්වා අපි කරපු වීඩියෝ ටික ගත්තොත් ඒ වීඩියෝ 3-4කම වගේ තියෙන්නේ මොනවද? මේ සෙක්ස් ගැන. දැන් මචං දැන් අපි සති කීපයක් මේ වැඩේ කරානේ. අර පොත් ගැන කතා කරාට පස්සේ ඒකෙත් තිබ්බේ සෙක්ස් ප්‍රශ්නයක්. ගියේ අපි වටවල ගැන කතා කරාම එතන තිබ්බේ සෙක්ස් ප්‍රශ්නයක්. අද කතා කරාම තැඹිලි ගෙඩිය එතන තියෙන්නේ සෙක්ස් ප්‍රශ්නයක්. මේක වෙලා තියෙන්නේ දැන් මේ අපි සෙක්ස් ගැන කතා කරනවා නෙවෙයි channel එකේ. මේ දැන් මාසයක් විතර තිස්සේ ඉඳන් ලංකාවේදී මාතෘකාව වෙලා තියෙන්නේ ඔය ලිංගිකත්වය කියන එක. ඔය හරි වටෙන් හරි යන්නේ සෙක්ස් වල තමයි. එතනට තමයි සෙට් වෙන්නේ. සතිය වෙන සෙක්ස් මාතෘකාව. එක විදියට එනවා මචං. ඒක සමලිංගික වෙනවා. ඊට පස්සේ ඊළඟ ඉරිද බලන්න මොකක්ද ඊළඟ. අපි එතනින් පැත්තකින් තියලා තැඹිලි ගෙඩිය කතාවට එමු තිල්ල. තැඹිලි ගෙඩිය කතාවේදී කට්ටිය ඒ ගැහණු කෙනා මේ සාධාරණීකරණය කරලා බැලලා තිබ්බා. ගොඩක් අය කීප දෙයක් තමයි ඒ ගැහණු කෙනා මේ දරුවෙක් ලබා ගැනීම අරමුණින් වෙන්නේ නැති හැම දේවල් කරන්නේ නැති කියලා. ඔව් දරුවෙක් ලැබීම අරමුණින් එදා ඉඳන්ම ලංකාවේ විවිධාකාර අභිචාර විදි තිබුණා. පත්තින් දේවිය හා සම්බන්ධය පවත් තිබුණා. හැබැයි මෙතෙන්දි වෙන්නේ මොකද්ද? මෙතෙන්දි යම්කිසි කපුවේ තමන්ගේ ලිංගික අසහනය සංසිඳුවා ගන්න ගෑනු කෙනෙක් මෝඩයාට ඇඳීමක් තමයි මට නම් පේන්නේ තිල්. ගෑනු කෙනා විතරක් නෙවෙයි මචං. ඒ මාත්‍ය පවා. එතකොට කියන්න තියෙන්නේ දැන් ඒ තැඹිලි ගෙඩි සීනියත් එක්ක එතන මාතෘත්වයක් ඇති. එතන දර්ශනයක බලාපොරොත්තු වෙන අම්ම කෙනෙක් ඇති තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ ඒ අම්මා අපි සාධාරණීකරණය කරමු. හරි. නූගත්කම වෙන්න ඇති. මෝඩකම වෙන්න ඇති. හැබැයි මේ කපුව සාධාරණීකරණය කරන්න බෑ. මේ සමාජයේ ඉන්න තක්කඩියෙක් තමයි කවුද? කපුව. මිනිස්සු මෝඩයට අන්දන එක්තරා තක්කඩියෙක් තමයි මේ කපුව කියලා කියන්නේ. මං කියන්නේ හැම අපමහත්යෙන් මේවයි යම්කිසි ඇත්තක් තියෙනවා සහ මේවයි යම්කිසි බලන්න ඕන පැතිකඩ කිහිපයක් තියෙනවා. හැබැයි මෙතෙන්දී මේ කපමහත්ය කරන්නේ ගැහණු කෙනාව පාවිච්චි කිරීමක් කියන දේ මගේ අදහස. ඔව් ඒ කියන්නේ මම දකපු විදියට ශාස්ත්‍රයක් යම්කිසි ශාස්ත්‍රයක් අවභාවිතා කිරීමක් කරනවා තමන්ගේ පුද්ගලික වාසි වෙනුවෙන්. හරිද? ඒකයි අනිත් එක තමයි මේ දැන් ওই මාතෘත්වය ගැන අපි කතා කරනකොට දැන් ඕනම කෙනෙක් අපි මං කියාගෙන ආපු කතාව මං කන්ටිනියු කරන්න. දැන් කසාද බැන්දර පස්සේ දෙන්නේ ඊළඟ බලාපොරොත්තු වෙන ළමෙක් ලැබෙන එක. එතකොට දෙමව්පියෝ මේ එයාට ළමයි නැති වෙනකොට විවිධ දේවල් කරනවා. සහ මෙච්චර තාක්ෂණයේ ලෝකෙ දියුණු කාලේ සහ වෛද්‍ය විද්‍යාව මෙච්චර දියුණු කාලේ මං හිතන්නේ මිනිස්සු මේ වගේ දේවල් පස්සේ යන එක අවශ්‍ය නැහැ. එතනදිට මෙතනයි තමයි මේ මිනිස්සු ටිකක් දුප්පත් වෙන්න ඇති. ඔය මං දැන් නලදරු උපත් වගේ ඒ වගේ අලුත් ක්‍රම වලට යන්න මං හිතන්නේ මුදල් නැති වෙන්නත් පුළුවන්. මුදල් නැති වෙන්නත් පුළුවන්. දැනුම නැති වෙන්නත් පුළුවන්. ඔය ඒක මිනිස්සු තමයි බාහිර භාගෙන් ගිහින්නේ. ඔව් දැන් ඔය අහුනේ එකයිනේ මල්ලි. දැන් සමහර විට ඔය කපුවා ඔය වගේ කීපයක්ම කරලා තියෙන ඇති. ඔව්. ඉතින් ඔය වගේ මෝඩ මිනිස්සු තව ඉන්නවනේ බරරටේ. සමහරු අසරණ වෙච්ච වෙලාවට විද්‍යාව වෙල්ලනවා වගේම තව පිරිසක් මිත්‍යාව වෙල්ලනවා. ඒ විද්‍යාව වෙල්ලෙන්නේ ටිකක් එඩියුකේෂන් පිරිසක් සමාජයේ ධර්මතුන් තියෙන. ඒ සල්ලි තිබ්බත් පමණ මිනිස්සු නිකන් සාධාරණ කරගන්න බැරුණාම අරකට නැඹුරු වෙනවා නිකන්. නැඹුරු වෙනවා නිකන් මේක කරලා බලන්න ඕනේ. අනිත් ඇති කියලා මේ මෙච්චර කොහොමද මෙච්චර කොහොමද තැඹිලි ගෙඩියෙන් කිරියෙන්නේ කොහොමද කියලා මොලයක් තිරම උස්සද හිතන්න බැරිද හත්ලා උනේ මං ඒ ඇත්තට කොහොමද දැන් කිරි ගත්තනේ ඒ ඒක ඇතුලේ අර කිරි පාටට තිබුණ සමහර වෙලාවට අර මේ අතුරු තිබිච්ච වැහැවර ලොඳු ටික මේ කලවම් වෙන්නේ නැති වතුරත් එක්ක එතකොටත් පොඩි කිරි පාටක් එනවනේ මම හිතන්නේ මේ කට්ටිය දාලා තිබ්බ ඉන්ජෙක්ෂන් පාරක් ගහ අතුරු දාලා දාන්න එහෙමද දන්නේ නැහැ ඉන්ජෙක්ෂන් ගහලා කියලා තොම ඉන්ජෙක්ෂන් එක එහෙම නැත්තම් එහෙමද දන්නේ නැහැ තැඹිලි ගෙඩි අපිට කපඩ වෙනවා හොඳ කියන්නේ පෙන්නුව කපන පෙන්නුව මේකට මේ පාලල ඔබ පාලල පස් දැම්මත් දන්නේ නැහැ. පස් දැම්ම අර කරලකට කිරි දැම්මත් දන්නේ නැහැ. ඇලවුවත් දන්නේ නැහැ නේ.
එහෙම බැලුවහම පෙනුමක් නම් තියුන්නේ නැහැ. එහෙම කපපු විත්තියක් නම් ඒ මම හිතන්නේ. කොහමද ගියේ? ෆැමිලි ගෙඩියේ. කොහමද ගියේ තෝර? ඔව් ඒ මොකක් හරි කරන්නේ. හරි මොකක් හරි ගේමක් ගහන්න නැත්තේ. එහෙමයි ඕක මේ දෙවියෝ ගෙනත් ලෝකෙ තුල කිරි දාන්නේ නැහැ. ඒක 100% කිවර් නේ බා. මොකක් හරි වෙන මොකක් හරි ක්‍රමයකින් තමයි ඕක තුල කියනවා නම් මාත්ගෙට ඇවිල්ලා මේ ෆෝන් එකක් ඉස්සරහ කැමරාවක් ඉස්සරහා අපිට කරලා පෙන්නන්න. අන්න ඕක අපි දෙන්නත් අපි. ඔව්. අන්න ඕකට නියම වැඩසටහනක් කරනවා මචං. මේ ජාතිකයේ දැක්කද අදුෂ්‍යමානය? ජතාරූපද? නෑ. අදුෂ්‍යමානය කියලා මේ කවුද විද්‍යා කුලපති මහත්තයයි අර සෙව්වන්දි මෑණියෝ නෝන්ඩි උනෙත් ඒකෙන්නේ. ඔව් එතන. එතන මෙහෙම එතන මම කියන්නේ එක මතයක් පමණක් ඉස්මතු වෙන එකත් එතන තියෙන්නේ. එතන මේ හරි කියන්නේ ඒ අනිත් පැත්තට සාධාරණ අදහසක් ඉදිරිපත් කරන්න දෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඒ අනිත් ඔබ කියන්නේ වැඩසටහන. වර්ධනද තනිකරම ඒවා පාදලා දාන සීන් නැත්නම් මට එහෙම එකක් තියෙනවා. ඒවා අපි පැත්තට දාමු තියෙනවා. අපේ කතා කරන පැත්තට දාමු. ඔයාට හිතෙන්නේ මේ සමාජය ඇතුලේ මේ විදිහට මිනිස්සු මෙහෙම අසරණ වෙන්නේ ඇයි? ඒක ලංකාවේ අවුලක්ද? ආසියානු කලාපයේ අවුලක්ද? එහෙම නැත්නම් මේ සමස්ත සමාජ ලෝකෙ මෙහෙමද? නැත්නම් මේ අපි මේ දූපත් මානසිකත්වයක ඉන්න නිසා සමස්ත ලෝකෙ මෙහෙම නෑ මම. ඒක සමස්ත ලෝකෙ මෙහෙම නෑ. මේ ජලොත් මල්ලිත් දන්නවා ඇති. සමස්ත ලෝකෙ මෙහෙම නෑ. මේක සාමාන්‍යයෙන් දියුණු රටවල් වල තමන්ට ළමෙක් හදන්න බැරි නම් මොකක් හරි මෙඩිකල් ඉෂුව එකක් තියෙනවා නම් එයාලට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් ට්‍රීට්මන්ට් තියෙනවා. සල්ලිත් තියෙනවා සහ දැනුම ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. දැන් අනික මට මේ අයිය කෙනෙක් ලස්සන අතාවක් කොහෙද? එයා ගියා ඇමරිකාවට පදිංචියට. එයා කියනවා එයා යාළුවෙක්ට කෝල් එකක් දීලා කිව්වලු මචං ලංකාව වගේම තමයි මෙහෙත් එහෙත් මිත්‍යාව පස්සේ යන අය විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි යා කියන්නේ. එහෙම ලොකු වෙනසක් නෑ. ඒක ස්වરૂපය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැමෝම මිත්‍යාව පස්සේ යනවා කියලා තමයි යා කියන්නේ. ඒත් ඉතින් මෙච්චර මෝඩයි කියලා නම් හිතන්න බෑනේ. මෙච්චර මෝඩ නැතුව. මෙච්චර මෝඩ නැතුව ඒ රටවල වල මිනිස්සු. සාමාන්‍ය ටිකක් මේ හා සමාන ටිකක් මෝඩ මිනිස්සු ටිකක් ඉන්දියාවේ ඉන්නවා. ඉන්දියාවේ. ඔව්. එතකොට මේ හා සමානවනේ. ඔව් මීටත් තරම් මෝඩ. සමහර පැතිවල මීටත් වඩා අය එහෙම ඉන්නවා. මේ මට කියන්නේ මගේ දැකීම අනුව නම් මේකේ මට දේවල් තුනක් ක්ලික් වුණා මචං. පළවෙනි දේ තමයි ළමයෙක් නැතිවීම නිසා ඒ මිනිස්සු ඒක හිතලා මානසිකව ඇතිවෙච්ච මං හිතන්නේ මානසිකව අන්තිමටම වැටිලා ඉඳපු මිනිස්සු ටික. ඒ සමාජය කියනනේ ඕක වන්දා ගෑනේ. ඔව් එහෙමනේ. එතකොට ඒ ප්‍රෙෂර් එකත් එක්ක තමයි එහෙම ගෑනීතර තනි ප්‍රෙෂර් එකක් ආවම දරා ගන්න සමහරවට ඔව් මිනිහත් කියනනේ මොකද ගෑනි ඔව් ඒ මෙහෙම ශක්තියට ඒක නෑනේ තනි ගෑනි ආරගෙන කොහමද ඕවා ඔව් ඒක තමයි පළවෙනි කෑල්ල නිකන් හොඳට සැලකුවොත් අර තමන්ගේ හිතට ඒක ලංකාවේ සමාජ ප්‍රෙෂර් කරන වගේම ගොඩක් වෙලාවට මිනිහකට ප්‍රෙෂර් එක එනවා ඊට පස්සේ නැන්දම්මගේ නැන්දම්මගෙන් තමයි ඊළඟට එන්නේ එතකොට දැන් ඕක ඒක තමයි පළවෙනි කෑල්ල දැන් මේ මිනිස්සයා ওই තත්ත්වෙට වැටෙන්න පළවෙනි හේතුව තමයි ඒක. ඊට පස්සේ දෙවෙනියට මට ක්ලික් වෙච්ච කෑල්ල තමයි ඒ දෙන්නාගේ තියෙනා වූ අධ්‍යාපනයේ අඩුකම හෝ සමාජීය දැනුමේ තියෙන අඩුකම. නැත්තම් මෙච්චර ලෝකේ තාක්ෂණයේ දියුණුවලා තියෙන YouTube, Facebook හැමතැනකම මේ නලදරූපක් තියෙනවා. තව තාක්ෂණික ක්‍රමවේදයන් මේකට තියෙද්දි මේ මිනිස්සු මේ වගේ මිත්‍යාවන් පස්සේ යන්නේ ඔබ කිව්වා වගේ අධ්‍යාපනික මට්ටමේ අඩුව කියන්නේ අධ්‍යාපනයේ මොනේ දැන් හොඳට මේ ඉගෙන ගත්ත මිනිස්සු ඒත් මෙච්චරක් දෙකිනේ. සාමාන්‍ය දැනීමේ ප්‍රශ්නයක් මං හිතන්නේ තියෙන්නේ. ඒක. ඒත් මෙච්චරක්ද? ඔව්. දේවාල පස්සේ යන බව ඇත්ත තියෙන. දෙවියෝ පස්සේ යන බව ඇත්ත. ඔව්. ඒ ඒනට මෙච්චර. ඔව් ඉතින් මේ අධ්‍යාපනයේ ඉබ්බත් එහෙම ඇන්දෙනවුන් ඉන්නවා. ඇන්දෙනවුන් ඉන්නවා. ඒකයි මං කියන්නේ අධ්‍යාපනයේ සමාජීය. කට්ටිය තමයි ඔය. සමාජීය දැනුම නැතිකම තමයි දෙවෙනි. සහ පීඩනය. ඔව් පීඩනය. ඊට පස්සේ තුන්වෙනි එක තමයි වැදගත් එක. ඕක දැන් වීඩියෝ කැලි දෙකකටනේ ආවේ. ඔය පළවෙනි වීඩියෝ කැලි දෙක බැලුවාම අපි හැමෝටම මේ තේරෙන දේ තමයි මම ඔය කිව්වේ අධ්‍යාපනික සහ සමාජීය දැනුමේ අඩුකම සහ මේ දරුවෙක් නැති නිසා ආපු පීඩනය. තුන්වෙනි එකේ දෙවෙනි වීඩියෝ කැලේ මේ මන්ද ඔබ දැක්කද කියලා ඔයා දැක්කද දන්නේ නැහැ ජනවත් මල්ලි ඒකේ මේ තියෙනවා වෙන කේස් එකක්. ඒ ගෑනු කෙනාගේ. ඔව් ඒ කියන්නේ මේ කියලා දාමු ඉතින් මේක කොහොමද බලන්නේ අපි වගේම වුනේ මේ චැනල් එක බලන්නේ. ඒකේ කියනවා මේ අපරාධේ මේ කපුව කියන අපරාධේ මේ මටත් දාන්න තිබ්බේ. මේ ඊට පස්සේ ගෑනු කියන ඉතින් ඔයාටත් දාන්න නෙති උනේ. බෑනේ අරය හිටියනේ. අහුනේ දෙක ඇල්ල. ඔව්. එතකොට ඒක වෙනම කෑල්ලක්. හරිද? ඒක ගැන අපි වෙනම කතා කරන්න ඕනේ. අනුකම්පාවෙන් හිතන්න බෑ. අනුකම්පාවෙන් හිතන්න බෑ. මම ඒකයි කිව්වේ ඔබට ටච් නොවෙච්ච ඔබට මේ ක්ලික් නොවෙච්ච කෑල්ලක් තියෙනවා. ඒ කෑල්ල තමයි ඔයි කියලා.
ඔක වීඩියෝ කැලේ දෙකකට නේ ආවේ. දැන් අනිත් එක තමයි එකක් තමන් පාවිච්චි කරනවා කියලා පේන්න ඕන. ඔව්. අනිත් පැත්තෙන් මම කපුවට මේකට තියෙන අවුල තමයි කපුව මොකටද ඒක වීඩියෝ කළේ. ඒතෝ කපුව මෙතන කපුකමට වඩා මොකද කරන්නේ? බලුකමට කරලා තියෙන්නේ. බලුකම සහ උගේ තියෙන ලිංගික අසහනේ. උගේ උඩ තියෙන අසහනේ තමයි එතනින් පිට වෙන්නේ. මේ අර කෑල්ල මේ ඒක මාස් ඔක්කොම එක හදයි. ඒකනේ පස්සේ බ්ලැක්මේල් කරගන්න ඌමනාවට ඔබ තමන් තියාගත්තද දන්නේ නේ වීඩියෝ එක. ඔව් එහෙම එකක් තමයි. දෙනෙක් අල්ලලා තියෙද දන්නේ ඔව්. දන්නේ. බලා මට දැන් ඔයිට කලින් වෙච්ච ගෑනුන්ට ඕ පෙන්න මං එළියට දාන්නේ කී කොච්චර දේවල්. දන්නේ නැහැ දැන් ඔය වගේ තක්කඩි වගේ කරන්නේ. ඒකයි ඒකෙන් ඉතින් අනිවාර්යෙන් ලාභ ලබන්න. මොකද යන කෙනා පොලිස් ගාන යන්නෙත් නැහැ ලැජ්ජා. යන්නේ නැහැ කීයටවත් යන්නේ නැහැ නේ බං. කවුදෙන්ද දරුවෝ? ඔක ආවද? ඕක එලියට ආවිදියක් ගන්න මටත් අයිඩියා එකක් නැහැ මචං. සමහර විට කපුවාගේ ඔය ඉතින් ෆෝන් හදන්න දුන්නත් මචං ඒ වෙනුත් එළියට එන්න තියෙනවා. උගේ අදින්ම කියත් දන්නේ. උගේ අදින්ම කියත් දන්නෙත් නැහැ. හරි උඹ දැම්මත් දන්නේ හිතාමතා. එහෙම දන්නේ. අන්න එහෙම දෙයක් වුණාද දන්නේ නැහැ මචං. ඔබ දෙන්නේ නැහැ නේ මම දානවා කියලා. දානවා සල්ලි හරි මොනවා හරි ඉල්ලුවද දන්නේ නැහැ. දන්නේ. ඔව් එහෙම තමයි මං හිතන්නේ වෙන්නේ නැත්තේ. මම කල්පනා මම කියන්නේ අර මිනිහට මොලයක් තියුන්නේ නැද්ද බං තමන්ගේ ගෑණිගේ බං රෙදිරික ගලවන්නේ අර පිටේ එකක් ඉස්සරහා මොක කපු ගමනේ මොක වුණක් බං ඒ ඩොක්ටර් කෙනෙක් නම් හිතාගත්තේ ඩාකසනීපයක් නේද යකෝ කපුවෙක් අනික මම දැක්ක තියෙනවා අල්ලන්න කියලා අල්ලන්න කියලා කියන්නේ දැන් පුරි මම කියන අනු කරන එක දිහා බලලා තමන් තුප්තියක් ගන්න සීනද මට පේන්නේ එහෙම එකක් තමයි ඒ කියන්නේ මං එකේ අසහනයක් තියෙන්නේ උගේ තියෙන අපි පොයින්ට් එකට ආවා මේ සියල්ල කේන්ද්‍ර වෙලා තියෙන ලිංගිකත්වයක් එක්ක නේද සියල්ල මම කියන්නේ අර චින්තන දවස් කියන ලංකාවේ සෙක්ස් රෝගියන් ලංකාවේ තියෙන්නේ සෙක්ස් ලබා ගැනීමට බැරි ඇරියස් එක තමයි ගොඩක් අය තියෙන්නේ ඈ සෙක්ස් තමයි ඒක තමයි හරියටම හරි ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ බලහන් නෑ බොරු කියන්න ඕනේ නෑ ඉස්කෝලේ වැඩියම කේන්ති ගන්න ටීචර් ඉස්කෝලේ වැඩියම කේන්ති ගන්න මිස් කාර්යාලේ වැඩියම කෝප වෙන කෙනා අතන ගාගෙන ගියොත් එක දෙතර ප්‍රශ්නයක් ඒක පිට මිනිහගේ ප්‍රශ්නයක් එක පිට මිනිහගේ ප්‍රශ්නයක් මොකක් හරි සෙක්ස් ප්‍රශ්නයක් තමයි තියෙන්නේ මේක මේ මචං මේ දැන් මේ ලිංගිකත්වය කියන එක මැජික් එකක් වෙලා තියෙන්නේ මං හිතන්නේ මේ ලංකාවේ ඉන්දියාව වගේ රටවල මිනිස්සුන්ට විතරයි ආස්ගොඩ ආසියානු කලාපේ ගොඩක් ආසියානු කලාපේ රටවල මිනිස්සුන්ට ඒක ආසියානු කලාපේ කියන්නේ වැරදි දකුණු ආසියානු කලාපේ දකුණු ආසියානු කලාපේ ඔව් දැන් උන්ටත් වෙලා තින්නේ ඒක දැන් ඉන්දියාවේ වෙලා තින්නේ තෝගනේ ගෙවල් අසට වෙලා ඔහේ ඉන්නවා ඒ කියන්නේ එළියට බැහැිල්ලක් නැහැ නිදහසේ ඇඟින් පිට කරන්නේ නැහැ ඒ දේවල් එහෙමනේ මිනිස්සු හිර වෙලා ඉන්නේ දැන් සංස්කෘතික කාරණා කියලා අපිට දැන් ඉන්දියාවේ දැන් මූණවල හදන ගෙවල් අසට වෙලා නිකන් මොකද්ද මේ අපි කියන්නේ මේ මොකද්ද වල් කෙලික තියාගෙන නිකන් සම්දි ගන්න පූජාවල් කර ඔව් ඔව් නිකන් ඒ මිනිස්සු හිර වෙලා ඉන්නේ තමන්ගේ හැඟින් පිට වෙන විදියක් නෑ ස්ට්‍රෙස් ඒ පාර ඇලිස් කොහොමද ඉතින් කොහොමද ඉතින් පිට කරගන්න ක්‍රමයක් ආගමන් ඕක ඉතින් වකඩේ ගෙඩුවා වගේ ඔව් ඒකනේ බං දැන් කැම්පස් මේ ඉස්කෝලේ ඇතුලේ පන්තියට වෙලා මේ මුළු ගැන්විලා ඉඳපුවම කැම්පස් ගිහිල්ලා එකපාරට නිකන් අමුතු පොරක් වෙන්න ගන්න ඒක තමයි වෙන්නේ යාර රිලීස් කරන්න chance එක උපාසක අම්ම වගේ හිටපු කෙල්ල ඔව් කැම්පස් ගියාට පස්සේ හිතන්න බැරි තැනට එන්නේ ඇත්ත කතාව ඒකනේ මේ වෙලා තියෙන මේ ගෑනු ළමයා හොඳ නිසා නෙමෙයි ඉස්කෝලේ කාලේ හොඳට හිටියේ මේ සංස්කෘතිය ඇතුලේ එයාට නිදහස හම්බුන ගමන් මේ නිදහස හම්බුන සතා උත්තරේනවා ඔව් ඊළඟට කුඩු ඇතුලේ ඉන්නකන්නේ නිදහස් ඒක තමයි වෙන්නේ එතකොට මචං අර දැන් එහෙම ගෙවල් ඇතුලේ ඉඳලා හැදුනහම වෙන ප්‍රශ්නේ තමයි අනිත් එක මං හිතන්නේ සමහර විට ඔය මිනිසුන්ටත් වෙලා ඇත්තේ ඒකද දන්නේ නැහැ ඉන්න කාලේ යස තියාගෙන හදලා ඉවරලා කහාද බැඳුර පස්සේ මෙලෝගෙදයක් තේරෙන්නේ නැතුව වෙච්ච දෙයක් වෙන්නත් පුළුවන් සමහර විට හරිද එහෙම ඉන්නවා ඕක ඉතින් වෙන්නේ අර තමන් සමාජයක් ආශ්‍රය කරන්නේ නැහනේ බං ගයක් ඇතුළට වෙලා ඉන්නකොට වැඩිහිරටවල ලොහොම අපිට දකින්න හම්බෙන්නේ නැහනේ මේ මිනිස්සු කොච්චර ජීවිතේ ඉඳලා කොච්චර රියැක්ෂන් ජීවිතේ දැන් ඔය අපි නිකන් බී සයිඩ් එක සී රෝඩ් එකට ගිහිනම ඉන්න සුද්ධ සුද්ධිය ටික දැක්කම මේ ජීවිතේ ලයිෆ් එක කියන්නේ දැන් නිකන් හෙන්දේ බහරයට එක කියන්න පුළුවන් නිකන් හිතුවේ පැත්තේ සී රෝඩ් එකේ උන් ජීවිතේ විඳින්න එක ඒකත් එහෙමයි දැන් නිකන් ආතලේ කාලා බීලා නිකන් දේවල් ඔළුවේ මවා ගන්න තුව ඔක්කොම ඇටල්ලා දාලා මේ අපේ මිනිස්සු
හිත අනුටයි දෙස්ලෝ තිය ඒක තමයි ප්‍රශ්නේ. දේවාලේ මේ දේවාලට එනවා මේ දේවාලෙන් අර දේවාලට යනවා අර නිසාද කරන පල්ලියට එනවා ගෝල්ඩ් ඔක ප්‍රශ්නලා තියෙන එකක් තමයි මම දන්නවද සංස්කෘතික කොටුවීමක් තමයි ඔව් සංස්කෘතියේ මේ දහස එන්න පුළුවන් සල්ලි තියෙනවා නම් ගොඩක් අයට එන්න පුළුවන් සල්ලිත් නෑනේ සල්ලි අම්මට්ටමල එනවා නම් තිරන ගොඩක් අය සංස්කෘතිය කියන මොකද කරන්නේ ඒක ඇත්තට ලොකු දෙයක් නෙවෙයි වෙනවා ලිබරල් වෙනවා අනිවාර්යයෙන්ම සල්ලි ලැබියා සමාධිය වෙනවා දැන් මම කපුවට ගෙදර ගෑණියෙ නැද්ද දන්නේ නැනේ ගෑණි බත් හම්බෙන්නේ නැහැ ගෑණි බත් හම්බෙන්නේ නැහැ ඔව් බත් නම් කොහොමද බත් වටේ නැති ඔව් බත් නම් හම්බෙන්නේ නැති මේ දැන් ඔයි කියන විදිහ දැන් මේ මට තේරෙන්නේ මම නැහැ කිරි කවු කට්ටියද කිරි කෝපු කට්ටිය සල්ලි දෙන්නේ නැහැ ඒ ඔම්මනේ අඩුවනේ ගාවට සල්ලි දෙන්න නැති බග ඔය වැඩේට ඊළඟ ඒ හිම්බලුති සල්ලි නැතේ කියන්නත් බෑ හොඳේ අනිත් එක අරුට මුදලාලි කියලා කතා කරන්නේ මුදලාලි කියන්නේ සල්ලි ඇතිනේ දෙන්නේ නැතිනේ කොහෙන් ණයක් වෙලා හරි රුපියල් 2500ක් දීලා ওই ටික මේ ගලා ස්කෑන් ටිකක් කරලා ওই ටික කරොත් උපරිමයේ අය රුපියල් 7000කට 1000ක් අනිවාර්යයෙන්. ඔව්. ඉතින් ඕකට පුදන සල්ලි ටික මේව කරන්න ওই ගෑනට මෙලහට එහෙම කරලා ගන්නෙත් නෑනේ එක්ක නලදරුපත් කියලා උගණක් කරන්න නැතිනේ ඈ නලදරුපත් වලට යනවා සැලකිය යුතු ගාණක් යනවා දැන් පවණ කට්ටිය ගම්වල ගොඩාක් ඈතකදී තාම දන්නේ අපිට තාම කොහොමද ඒ කියන්නේ මම කියන්නේ අන්නේ ඒ අවබෝධය අපිටත් නෑ ඒ අවබෝධය අපි දෙන්න ඕන මිනිස්සුන්ට දරුවන්ගේ ප්‍රශ්න විතරක් නෙමෙයි තමන්ට තියෙනා වූ සෞඛ්‍ය ගැටලු වෙන්න පුළුවන් ඕනම දෙයක් ලෝකයේ ඕන තරම් ක්‍රම තියෙනවා ඒ දේවල් වලට ඕන තරම් විසඳුම් තියෙනවා. ඔයාලට YouTube එකට ගියත් Facebook එකට ගියත් Google එකට ගියත් ඕන තැනකට ගියාම ඔයාලට පුළුවන් තමන්ට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න. ඒක නිසි පස්සේ යන්න එපා. එපා. මම කියන්නේ ඒක ඒ වගේ මෝඩ දේවල් කරන්න එපා. මම කියන්නේ මේ අලුතෙන් එන පරම්පරාව මම කියන්නේ අලුතෙන් එන උන්නම් ඔය වගේ ගොංග නෑ තමන් ජූස්තම කියලා මේ පොඩි කාලෙදම කියලා දෙනවනේ මොකද්ද යහපත් ස්පර්ශය සහ අයහපත් ස්පර්ශය කියලා එකේදම කියන්න පොඩි උන්ට ඒ උන් දන්නවා මොකද්ද මොකද good touch bad touch and bad touch කියලා දෙනවනේ ඉතින් ඒ නොලෙජ් එකවත් නැති එකනම් තමයි ප්‍රශ්නේ ඒක තමයි වෙලා තියෙන්නේ මේ පොඩි කාලේ ඉඳන් අර ටෙක්නොලොජි එක දෙන්න ඕන කියන නෝක දෙන්න ඕන තමයින්ට ටික ටික හරි ඒක ස්ටෙප් බයි ස්ටෙප් දෙන්න ඕන නෑ වාසනේ පොඩි එකක් ගන්නවා මේ මොකද්ද මේ අල්ලන්නේ හොඳට නෙවෙයි මේ අල්ලන්නේ හොඳට මේ අල්ලන්නේ අරකට කියන ලක්ෂණ තියෙන අධ්‍යාපනය සහ සමාජ දැනුම පිළිබඳ සාමාන්‍ය දැනුම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හරි. අපි වැඩි ඉවර කරමු නේ. ඉතින් අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි අවසාන වශයෙන් මේ වගේ මිත්‍යාවන් පස්සේ යන්නේ නැතුව කාට හරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ලංකාවේ ඕනතරම් උපදේශන සේවා තියෙනවා ඕනතරම් වෛද්‍යවරු ඉන්නවා ඔයාලා වෛද්‍යවරයෙක් හම්බෙලා උපදෙස් ලබා ගන්න ඒ කරලා ළමයෙක් හදන්න බැරිම නම් ඕනතරම් ඉන්නවා අම්මලා තාත්තලා නැති ළමයි ඒ ළමයෙක් අරගෙන ඔබේ දරුවෙක් වගේ හදාගන්න මේ ලෝකෙ එහෙම කරන මිනිස්සු ඕනතරම් ඉන්නවා අංග තැවිලි ගෙඩි පිපාසයට බොන්න විතරක් තියාගන්න ඒක වලට තියාගන්න එපා හැබැයි බොනවා නම් ටැබිලි බොන්න කිරි කනවා නම් කිරිත් කන්න ටැබිලි දීලා කිරි කන්න වෙනවා කිරි දෙනවා එතනින්ම තේරුම් ගන්න ඒක බොරුවක් කියන්නේ රයිට් එහෙනම් ඉවර කරමු වැඩි ඉවර කරමු එහෙනම් හැමෝටම ජය වේවා